හලුනේ අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා දහස බෝලින් YouTube channel එකට. අද මම ඔයාලට කියා දෙන්නේ කොහොමද හරියට කැරම් බෝලයක් දාන්නේ කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව යන් අත ගෙනව වීඩියෝ එකට. මේ කැරම් බෝල දානකොට අපි ඉස්සෙල්ලම දැනගත යුතු කරුණක් වන්නේ මේ බෝලේ පොඩ්ඩක් ටර්න් වෙනවා. ඒ කියන්නේ මේ බෝලේ අල්ලන්නේ මෙන්න මෙහෙම. රීල්ස් ගන්න මෙන්න මෙහෙම. එතකොට පොඩි ටර්න් එකක් එනවා. ඒක තමයි මේ කැරම් බෝල විශේෂත්වය. අපි මේ බෝලේ අල්ලන්නේ මෙන්න මේ විදිහට තමයි. එතකොට මේ රීල්ස් ගන්න මෙන්න මේ විදිහට. ඊළඟ ඔයාලා කැරම් කාල් කියන්නේ එන්නේ මේ විදිහට තමයි බෝල රීල්ස් ගන්න. ඒක හොඳින් මතක තබා ගන්න ඕනේ. එතකොට බෝලේ දාන ඇක්ෂන් එක අත කරකවලා දාන්න පුළුවන් ඔයාලට. ඔයාලා ඒක කැමති එක මේන්ටේන් කරගන්න. එතකොට මේකේ ටාගට් එක තමයි අර විකට් එකෙන් එළියට කැවෙන එකකුත් තියෙනවා. එතකොට විකට් එකෙන් ඇතුළට කැවෙන එකකුත් තියෙනවා. කෙලිම විකට් වෙන එකකුත් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ අර ඔයාලා ක්‍රිකට් ගහන පිච් එක අනුව තමයි. එහෙනම් අපි බෝලයක් දෙක දාලා බලමු කොහොමද දෙන්නේ කියලා. ඔයාත් දැක්ක නේද? එන්නේ මේ විදිහට තමයි බෝල දාන්නේ. ඔයා ඒ දැක්ක වගේ ඒ විදිහට තමයි බෝල දාන්නේ. තව දෙයක් කියන්න ඕනේ. මේ බෝල දානකොට අපි මෙන්න මෙහෙම න්යාලන්නේ. ඒ කොයිලාවත් බෝලේ මෙන්න පිටිපස්සට කඩලා ගෙන්න බෑ. ඒක වෙන්නේ බුබ්බලි පන්නේ. අපි අත ගෙන්න ඕනේ මෙන්න මෙහෙම මේ ඉස්සරහට. ඒක පොඩි ටර්න් එකක් දෙන්න ඕනේ. ඔයා මෙහෙම කරලා අද පිටිපස්සට මෙහෙම කරුවොත් එන්නේ බුබ්බලි පන්නේ. එතකොට බෝල ටීවිත් වගේ යන්න බලන්න. අපිට මේක ආලපුරියා අන්නේ වගේ එක දැන වාඩි වෙලා බෝලයක් දාලා බලන්න. මම බෝලයක් ටික දාලා බලන්න. අපි මේ විදිහට තමයි මේ කැරම් බෝල ට්‍රේනින් වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ සෙට් එකක් උඩ